ඇත්තටම වැස්ස කියලා බැලුවේ නැහැ මම පොඩිකුත් අරගෙන සීතලේ ඊපස්සේ මම ගියා යොන්සේ යුනිවර්සිටි එකත් බලන්න. බකට් ලිස්ට් එකේ තිබ්බ තව තැනක් තමයි මෙන්න මේක. කිව්වා වගේම අද වැස්සා. මට එහෙම ලොකුවට කිසිම දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. හයි good morning ඔයගොල්ලෝ ඔක්කොටම. ඉතින් අද මම සෝල් වල ඉන්න දෙවනි දවසේ. ඊයේ එහෙම ලොකුවට තැන් ගොඩක් බලන්න යන්න බැරි වුණා. ඉතින් මම ඊයේ හොටෙල් එකට එද්දී 4-5 විතර වුණා. ඊට පස්සේ මම චේන්ජ් කරන් එළියට යද්දී 6 විතර වුණා. ඉතින් ඒවත් එක්කම ලොකු තැන් ගොඩක් ඊයේ බලන්න බැරි වුණානේ. ඒ වුණාට අද මම දෙවනි දවසේ කියන අද සමුදනේ තව දවස් 2කින් මම ආයි ජපාන් වලට යන නිසා පුළුවන් තරම් තැන් ගොඩක් අද බලනවා කියලා මම හිතාගෙන තියෙන්නේ. ඒ වුණාට අද වෙදර් එකේ වහිනවා කියලා තියෙනවා. ඉතින් වැස්ස උදේ ඉඳන් පෙන්නුවට තාම නම් වහින්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවනේ දැන් තාම ලාවට ඉර පායගෙන එන්නේම තාම වැස්සක් නැහැ. ඉතින් වැස්සේ නැති වුණොත් හොඳයි. කොහොම වෙයිද දන්නේ කෝකටත් කියලා මම ඉක්මනට ලෑස්ති වුණා උදේම. දැන් වෙලාව හරියටම 6:58යි. ඉතින් 7යි කාල්ට විතර තමයි බස් එක තියෙන්නේ. ඉතින් අද මම තැන් ගොඩාක් බලන්න හිතාගෙන ඉන්නවා. ඉතින් බලමු. ඔයගොල්ලොත් එක්ක හැමදේම ෂෙයා කරගන්න බලාගෙන ඉන්නවා. යන් එහෙනම්. මේකේ තිබ්බ විදියටම ඉතින් වැස්ස පටන් ගත්තා. මම ඇත්තටම ප්ලෑන් කරන් හිටියේ බස් එකෙන් බැස්සට පස්සේ ළඟම තියෙන පොඩි කන්වීනියන්ස් ස්ටෝර් එකකින් කුඩයක් ගන්නවයි කියලා. ඒ වුණාට මම බස් එකෙන් බහින්න කලින් ඉඳන් වැස්ස පටන් අරගෙන තමයි තිබ්බේ. ඉතින් මම හොටෙල් එකේ ඉඳන් යන්න ඕනේ අංගු කියන ස්ටේෂන් එකට. ඉතින් අංගු කියන ස්ටේෂන් එකේ ඉඳන් විනාඩි 8ක දුරින් තමයි මම ඊට පස්සේ යන ලොකේෂන් එක තියෙන්නේ. වැස්සට හොඳටම තිමිලා හිටපු නිසා ඉතින් මම මේ ළඟම තිබුණ පොඩි රෙස්ටුරන්ට් එකකට ගියා උදේට කන්න කියලා. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේන තෙබොක් තමයි මම කෑවේ. මමත් ඉතින් මේක ෆස්ට් ටයිම් තමයි try කරේ. පුදුම රසයි. සාමාන්‍යයෙන් කොරියාවේ තියෙන රෙස්ටුරන්ට් වල කිමුචිස් කෙමොනෝ ඒ තියෙන කහ පාටටයි රතු පාටටයි ඒවා ඇවිල්ලා හැම රෙස්ටුරන්ට් එකකම වගේ ෆ්‍රී තමයි අපිට හම්බෙන්නේ. ඊට පස්සේ මම ආවා මෙන්න මෙතනට. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ මේතන මොකක්ද කියලා. ඉතින් මම ආවා True Beauty එකේ ලොකේෂන් එක බලන්න. මේක තමයි True Beauty එකේ ජොක්කියුන්ගේ ගෙදර වෙන්නේ. ඉතින් මේක ෆිල්ම් එකට අරන් තියෙන්නේ මේ ඉස්සරහ ටික විතරයි. ඇතුලේ ඇවිල්ලා දැනට මේකේ තියෙන ෂොප් එකක්. ඒ වුණාට ඒක ඇතුළ ෆිල්ම් එකේ තියෙන ඇතුළ වගේ නෙමෙයි. වැස්ස නිසා එතන එහෙම ලොකුවට ෆොටෝස් වීඩියෝස් කරගන්න මට බැරි වුණා. ඊට පස්සේ එතන ජොක්කියුන්ගේ ගෙදර ගාව ඉඳන් විනාඩි 10ක විතර දුරකින් තමයි මෙන්න මේ පර්සනල් ටේස්ට් එකේ ෆිල්ම් ලොකේෂන් එක තියෙන්නේ. ඒක තියෙන්නේ බක්චොන් හංකොක් විලේජ් කියන එකේ. ඉතින් ඒ ඔක්කොම එකම ඒරියා එකේ තියෙන ඒවා. ඉතින් ඔයගොල්ලෝ කවුද යන්න හිතාගෙන ඉන්නවනම් ඔයගොල්ලෝ නෙව මැප් එකේ සර්ච් කරලා යන්න. හැම තැනම වගේ ගොඩක් ළඟින් ඇවිදන් යන්න පුළුවන් දුරකින් තමයි තියෙන්නේ. කිව්වා වගේම අද වැස්සා. මට එහෙම ලොකුවට කිසිම දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මට කැම් එක අල්ලගෙන ෆෝන් එකේ මැප් එක දාගෙන යනකොට මට කුඩේකුස් ගන්න වුණානේ. ඉතින් මම කුඩේකුත් අරගත්තා. ඒ වගේම පුදුම සීතලයි. ජපාන් වලට වැඩිය මෙහි සීතලයි. ඇයි කියන්නේ මම දන්නේ නැහැ. මාඩම සීතලක් තියෙන්නේ. ඉතින් මම ග්ලව්ස් දෙකකුයි කුඩේකුයි ගත්තා. අරගෙන දැන් මම ආවේ. ඉතින් වැස්ස කියලා බැලුවේ නැහැ. මං ඇත්තටම ආවා. මොකද මට දවස් නැහැනේ. මම දවස් 5කට තමයි ආවේ. ඉතින් මට බලන්න තියෙන ඔක්කොම ටික මට බලා ගන්න ඕනේ. ඉතින් මගේ මේකත් බකට් ලිස්ට් එකේ තිබ්බ දැන වාරව සතුටුයි. මට මේ ඇත්තටම වැස්ස කියලා බැලුවේ නැහැ. මම පොඩිකුත් අරගෙන සීතලේ මම ස්ටේෂන් එකෙන් ගෙන මම බස් එකක ආවේ. බස් එකෙන් බැහැලා විනාඩි 14ක් විතර පයින් එන්න ඕනේ යුනිවර්සිටි එක ඇතුළට.
රැයක් වගේ හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතැත්ති රුවති සිතැත්ති රුවති සිතැත්ති උදේ ගිහිල්ලා True Beauty එකේ ජුකියෝන්ගේ ගෙදර බැලුවා. ඊට පස්සේ personal taste එකේ film location එක බැලුවා. ඊට පස්සේ මම ගියා යොන්සේ යුනිවර්සිටි එකත් බලන්න. ඉතින් ඒ ඔක්කොම බැලලා වැස්ස වැඩි නිසා මම ආයි හොටෙල් එකට චුට්ටක් ආවා. ඉතින් ඇවිල්ලා තමයි චේන්ජ් එකක් එහෙම දාගෙන දැන් වැස්ස නිසා අද මම හැම්බොක් එකක් අඳින්න තමයි හිතාගෙන හිටියේ. හැම්බොක් එකක් මේ වැස්සේ ඇඳලා අමාරු වෙයි කියලා හිතලා මම හිතුවා ලයිබ්‍රරි එක බලන්න යනවායි කියලා. ඉතින් හොටෙල් එක ගාව ඉඳන් පැයක වගේ විනාඩි 40ක් 45ක් විතර තමයි බස් එකේ ලයිබ්‍රරි එකට තියෙන්නේ. මම අද ලයිබ්‍රරි එකයි එතකොට ලොත්තේ ටවර් එකයි ඒ පැත්තේ චුට්ටක් ඇවිදලා එනවායි කියලා හිතුවා. දැන් මම ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ. බස් එක තව විනාඩි 20කින් වගේ තියෙන්නේ. ඉතින් මට ටයිම් එක තියෙනවා. මම ඉතින් රැයටත් චුට්ටක් ඇවිදලා කරලා එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එළිය ගොඩාක් වීඩියෝස් ගන්න බෑ. මොකද වැස්ස කුඩත් අර යන්න ඕනේ. ඊටසේ කරදරයි. ඉතින් එහෙම ලොකුවට වීඩියෝස් නැහැ. පුළුවන් ටික මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් හෙට තමයි මම ආසම දවස මම මම කොරියාවේ ආව එකම එක ආසාව හෙට තමයි මම යන්නේ. ඉතින් මම හෙට කියන්නම් මම හෙට කොහෙද යන්නේ කියලා. එහෙනම් යන්න. කලින් බස් එක මට මිස් වුණා. දැන් ආයි ඊළඟ එකේ තමයි යන්නේ. ලයිබ්‍රරි එක බලන්න. මාළ හුණගක් තියෙන්නේ අද. වැස්ස නිසා වෙන්න ඇති. ඉතින් වැස්සයි හුළඟයි සීතලයි ඔක්කොම තියෙනවා. ඒත් ඉතින් බලන්න අපු දැන් ටික නොබල යන්නත් බැරි නිසා මම වැස්සෙම යනවා. මාර ලස්සනයි. ඉතින් මේ ලස්සනයි කියන්නේ ඉතින් ජපානයේ වගේම තමයි. එහෙම මේ ලොකුවට වෙනසක් නැහැ. ඒ වුණාට ඉතින් මම කොරියාවට ආස නිසා දෝ වෙන්නේ නැති. මට මාරම ලස්සනට මේක පේනවා. මේ හරි ආසි හිතෙනවා. ඉතින් මම ආපේ දවස් 5 ඉතින් මේක මදි. ඇත්තටම කියන දවස් 5 මදි. ආයි දවසක එන්න ඕනේ සති දෙකක් විතර ඉන්න බලාගෙනම. ඉස්සෙල්ලා වීඩියෝ එකක් හටුණා. මොකද හුළඟක් අහම පොඩේ ගියා. මේ ඒ කියන්නේ හුළඟ ගොඩක් සැරයි. මේ පොඩේ එම අල්ලයි යන ටිකක් අමාරුයි. ඒකින්ද ලයිබ්‍රරි එකට ගිහිල්ලා මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම්. හරියටම බස් එක නවත්තන තැනම තමයි ලයිබ්‍රරි එක තියෙන්නේ. ඉතින් ලයිබ්‍රරි එක තියෙන්නේ මෝල් එකක් ඇතුළේනේ. ඉතින් මේ මෝල් එකට එළියේ තමයි මේ ගන්නම් ස්ටයිල් ස්ට්‍රක්චර් එක ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් ලයිබ්‍රරි එක බලන්න එන ගොඩක් අයට ඉතින් මේක පේනවා. ඉතින් ඒගොල්ලෝ පොඩි ස්ක්‍රීන් එකේ සින්දු එහෙම දාලා තියෙනවා. ඉතින් ඕන කට්ටිය ඒගොල්ලොන්ට කැමති විදියට එතන ඒ සින්දුවර නටනවා, වීඩියෝස් ගන්නවා. ඉතින් එදා වැස්ස තිබ්බයි කියලා ඒක කට්ටියකින් කිසිම අඩුවක් නම් තිබුණෙත් නැහැ. මම තනියෙන් හිටපු නිසා ඉතින් මට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න බැරි වුණා. bucket list එකේ තිබ්බ තව තැනක් තමයි මෙන්න මේක. කොරියාවට ගියපු කාලේ
කාලෙක අනිවාර්යයෙන්ම බලනවයි කියලා හිතාගත්ත තැනක් තමයි මේක. ඉතින් පුදුම ලස්සනයි. ඒ කියන්නේ ඒක ඒ වෙලාවේ දකිද්දි ඇත්තටම මාරම ලස්සනට ඒක දැක්කම ඉතින් මේක තියෙන්නේ කොයිස් මෝල් එකේ. ඉතින් කොයිස් මෝල් එකේ හරියටම මැද හරිය තමයි මේ ලයිබ්‍රරි එක හදලා තියෙන්නේ. කොරියාවේ මේ ලයිබ්‍රරි එකට අමතරව තව ලයිබ්‍රරි එකක් තියෙනවා සුවෝන් වල. ඉතින් මම රීල්ස් වල දැක්ක විදිහට මේ ලයිබ්‍රරි එකට වැඩිය ගොඩක් ලොකුයි ලස්සනයි කියලා තමයි කට්ටිය එක රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒ වුණාට මම හිටියේ සෝල් වලනේ. ඉතින් මට සෝල් වලින් ඉඳන් යන්න ළඟම පහසුම තැන මේ ලයිබ්‍රරි එක නිසා තමයි මම මේක තෝරගත්තේ. TikTok එකේ එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති මේ ලයිබ්‍රරි එකේ වෛරල් වෙන TikTok එකක් තියෙනවා. ඉතින් මම තනියෙන් ගියේ මට ඉතින් ඒ TikTok එක කරගන්න බැරි වුණා. මම ඒ තනියෙන් try කරා. ඒකෙම ලොකුවට ලස්සනට ආවේ නැහැ. ඉතින් ඔහොම තමයි මගේ කොරියාවේ දෙවෙනි දවස ගත වුණේ. ඉතින් මම ඊළඟම තිබ්බ රෙස්ටුරන්ට් එකේ බිබිම්බප් කෑවා. ඉතින් මට ඇත්තට වීඩියෝ කරගන්න අමතක වෙලා මම ඔක්කොම මික්ස් කරාට පස්සේ තමයි වීඩියෝ එකක් ගත්තේ. ඊට පස්සේ මම කෙලින්ම හොටෙල් එකට යන්න පිටත් වුණා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේන ඇති වැස්සට වැඩිය හුළඟ ගොඩක්ම සැරයි. කොඩයක් අල්ලගෙන යන්නත් බැරි තරමට හුළඟ සැරයි. ඉතින් මෙහෙමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. මම කොරියාවේ day 3 අරගෙන අලුත් vlog එකකින් එන්නම්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.